1940 ගණන් වල ඉතාලියේ සැන්ටෝ කියන හරියේ මැෂින් හදන්නම උපන් හපන්කම් තියෙන හරි දක්ෂ කොල්ලෙක් ජීවත් වෙනවා. මේ කොල්ලා සෙකන්ඩ් වර්ල්ඩ් වෝ එකට මෙකැනික් කෙනෙක් විදිහට ගිහිල්ලා ආපහු ගෙදර එද්දී දකින්නේ යුද්ධෙන් මුළු ඉතාලියම විනාශ වෙලා තියෙනවා. මේ කොල්ලගේ තාත්තා හරි පොඩි ගොවියෙක්. ඒ වගේ පොඩි ගොවීන්ට ඒ කාලේ ට්‍රැක්ටර් එකක් ගන්නවත් සල්ලි නැහැ. තියෙන ට්‍රැක්ටර් හරිම ගණන්. ඒක දැකලා මේ කොල්ලා තීරණය කරනවා මේ ගොවීන්ට ගන්න පුළුවන් වෙන්න මං අඩු ගානට වඩා හොඳ ට්‍රැක්ටරයක් හදනවා කියලා. හැබැයි මේ කොල්ලගේ අතේ සත පහක්වත් නැහැ. ඒක හින්දා යාළුවෙක් එක්ක එකතු වෙලා කාර් රේස් එකකට යනවා. ඒක දිනලා සල්ලි හම්බ කරන්නම් කියලා හිතාගෙන මෙන්න මේ කාර් රේස් එකේදී ඒගොල්ලන්ගේ කාර් එක පාරෙන් එළියට විසි වෙලා 99න් මේ දෙන්න ජීවිත බේර ගන්නවා. මේ කොල්ලගේ හීන ඔක්කොම කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටුණට මේ කොල්ලා වැඩේ අතාරින්නේ නැහැ. තමන්ගේ තාත්තගේ පුංචි ඉඩම උගස් කරලා ගත්ත සල්ලි වලින් ගෙදර තිබ්බ ගරාජ් එක ඉඳන් මේ කොල්ලා තමන්ගේ ට්‍රැක්ටරේ හදන්න පටන් ගන්නවා. දිවාරෑ වෙහෙසිලා මේ ට්‍රැක්ටරේ හදලා ඒකට නම දාන දවසේදීම එයාගේ පළවෙනි දරුවා ප්‍රසූත කරන්න ගිහිල්ලා එයාගේ වයිෆ් ජීවිතෙන් සමුගන්නවා. මේ කොල්ලා ආපහු බිඳුවටම ඇද වැටෙනවා. ආයිමත් හිත ශක්තිමත් කරගන්න මේ කොල්ලා දිවාරෑ වෙහෙසිලා අවුරුදු කීපයක් ඇතුළත මුළු ඉතාලියේම හොඳම ට්‍රැක්ටර් නිෂ්පාදකයා බවට පත් වෙනවා. මෙයා කොච්චර සක්සස්ෆුල් වුණත් විකුණන්නේ ට්‍රැක්ටර් හින්දා එක දවසක් වෙන ව්‍යාපාරිකයෙක් මෙයාට කියනවා go back to your farm, you only know how to make tractors කියලා. අන්න එදා එයා හිතා ගන්නවා මම හදනවා සුපර් කාර් එකක් කියලා. පුතා මෙන්න මේ කොල්ලා හදපු සුපර් කාර් එක තමයි ලැම්බෝගිනි කියලා කියන්නේ. මේ කොල්ලගේ නම ෆෙරිෂියෝ ලැම්බෝගිනි. පුතා ජීවිතේ කවදා හරි දවසක මිනිස්සු ඔයාට ගරහනකොට හැමදාම හිතාගන්න ඉන්න මම කරලා පෙන්නන්නම් කියලා. මොකද actions are much louder than words.